ආයිබෝවන් හැමෝටම මේ වීඩියෝ එක තුලින් අද කතා කරන්න ආවේ ලංකාවේ අපේ රටේ තියෙන භාණ්ඩ මොනවද eBay එක තුල විකුණන්න පුළුවන් භාණ්ඩ කියලා ඔයාලට පෙන්වන්න. එතකොට ඔයාලා අහලා ඇතිනේ eBay එකේ direct shipping කරනවා, eBay එකේ drop shipping කරනවා කියලා. එතකොට direct shipping කියලා කියන්නේ ලංකාවේ අපි අවට තියෙන භාණ්ඩ eBay එක තුල විකුණන එක. එතකොට මේ දවස්වල ප්‍රසිද්ධම දෙයක් තමයි මේ කොළ ಜಾති eBay එකේ විකුණන්න පුළුවන් කියලා. ඉතින් ඔයාටම මේක ගිහිල්ලා බලා ගන්න පුළුවන් eBay එකේ. මෙතන මේ තියෙන search bar එකේ ඔයාටම ගිහින් type කරලා බලන්න පුළුවන්. මෙතන ඔයා ගිහින් type කරන්න dried leaf කියලා. මෙතන තියෙනවා dried curry leaf. ඒ කියන්නේ මේ කරපිංච විකුණන්න දාලා තියෙන්නේ. කරපිංච අපි බලමු කීයටද මේ විකුණන්න දාලා තියෙන්නේ කියලා. කරපිංච විකුණන්න දාලා තියෙන අපි මෙතනින් ග්‍රෑම් ගාන තෝරගමු. ග්‍රෑම් 100ක් බලමු කීයද. කරපිංච ග්‍රෑම් 100ක් විකුණන්න දාලා තියෙන්නේ $11.798ට. හරි $11.798යි කියන්නේ දැන් ලංකාවේ මුදලින් ඒක අපිට මෙහෙම ඩොලර් වලට කන්වර්ට් කරලා බලන්න පුළුවන්. රුපියල් 3049ක්. ඔයා හිතන්න කරපිංච ග්‍රෑම් 100ක් රුපියල් 3049කට මේ eBay එක තුල විකුණන්න පුළුවන්. ඊට අමතරව තවත් තියෙනවා මේක තුල ගොඩක් ಜಾති. ඊළඟට ඔයාලට මෙතන බලා ගන්න පුළුවන්. මෙතන තියෙනවා අඹකොළ විකුණන්න දාලා. මේ අඹකොළ විකුණන්න දාලා තියෙන $9.87ට. ඒක නිකන් අපි බැලුවොත් එහෙනම් මේක රුපියල් 2000කට තමයි මේ අඹකොළ විකුණන්න දාලා තියෙන්නේ. අඹකොළ ග්‍රෑම් 100ක් රුපියල් 2000කට විකුණන්න දාලා තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා තව මේ ලෙමන් කොළ. ඒ කියන්නේ දෙහි කොළ. දෙහි කොළ විකුණන්න දාලා තියෙනවා ඩොලර්. අපි බලමු දෙහි කොළ කොහොමද මෙයා විකුණන්න දාලා තියෙන්නේ කියලා. මෙතනින් අපි ග්‍රෑම් ගානක් දීලා බලමු. දෙහි කොළ ග්‍රෑම් 100. දෙහි කොළ ග්‍රෑම් 100 විකුණන්න දාලා තියෙන්නේ ඩොලර් 7කට. ඩොලර් 7ක් කියන්නේ 1500ක් විතර වගේ මුදලක්. ඉතින් අපිට මේ අවට පරිසරයෙන් හොයාගන්න පුළුවන් දේවල් තමයි මේවා. ඔයා ගිහින් බලන්න මේ dried leaf කියලා search කරලා බලන්න. තව leaves ಜಾති ගොඩාක් මේක තුල තියෙනවා. මේ දවල් කුරුඳු, එතකොට මේ මඤ්ඤොක්ක කොළ, එතකොට බුලත් කොළ, එතකොට මේ අක්කපාන කොළ, ඒ වගේ ඔයාගේ අවට පරිසරය තුල දකින්න ඕන කොළයක්. ඔයා පොඩ්ඩක් ඒකේ ඉංග්‍රීසි නේම් එක හොයන් ඇවිල්ලා eBay එකේ සර්ච් බාර් එකේ ගහලා බලන්න ඒවා තියෙනවද නැද්ද කියලා. ඒවා විකුණන්න දාලා තියෙනවා. මේ අපි අවට තියෙන පරිසරයෙන් අපිට හොයාගන්න පුළුවන් දේවල්. එතකොට මේකේ තව තියෙනවා අනෝද කොළ තියෙනවා. එතකොට දවල් කුරුඳු තියෙනවා, පුවක් තියෙනවා. අපි පුවක් කියන එක සර්ච් කරලා බලමුකෝ. මේ තියෙන්නේ පුවක්. පුවක් විකුණන්න දාලා තියෙනවා. මේ කරුංක විකුණන්න දාලා තියෙනවා $34කට. ඇත්තට මේ නොවටිනා ගණන් නම් දාලා හරියන්නේ නැහැ. $34ක් කියන්නේ සාමාන්‍යයෙන් බැලුවොත් එimhe රුපියල් 7000ක් විතර. ඉතින් මේ එහෙම ලොකු ගණන් වලට මේක විකුණන්න දැම්මට එහෙම සෙල් වෙන්නේ නැහැ. සාධාරණ ගණන් වලට තමයි මේක ඇතුලේ සෙල් වෙන්නේ. දැන් මේ $11 මෙතන අවුලක් නැහැ. මේ කරුංක විකුණන්න දාලා තියෙන්නේ $11යි. ඒ කියන්නේ රුපියල් 2000කට. රුපියල් 2000කට පුවක් විකුණන්න දාලා තියෙනවා. හරි ස්පයිසි කියලා සර්ච් කරාට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන්. එතනත් මේ කරපිංචක් තියෙනවා. ඒතකොට මිරිස් කුඩු තියෙනවා. ඊට අමතරව තියෙනවා මේ නිල් කටරොඩු තියෙනවා. ස්පයිසි කියලා ගාපම නිල් කටරොඩුත් ඇවිත් තියෙනවා. නමුත් ඒක ස්පයිසි ගණේට නම් නෙමෙයි අයත් වෙන්නේ. එතකොට මෙතන තියෙනවා කරදමුංගු, කරාඹු නැටි, ගම්බිරිස්. මේක ගොඩාක් ಜಾති තව විකුණන්න පුළුවන්. මේ විජේ ප්‍රොඩක්ට් එකේවත් මේක විකුණන්න දාලා තියෙනවා. එතකොට අපිට දැන් ඔයාට පුට් සිටි එකට ගියොත් එහෙම මේ පුට් සිටියේ තියෙන බඩු ඕන එකක් මේ eBay එක ඇතුලේ විකුණන්න පුළුවන්. හැබැයි එහෙමයි කියලා මේ ලොකු බ්‍රෑන්ඩඩ් අයිටම් විකුණන්න බෑ. දැන් අපි නිකන් බලමු lemon puff. හරි lemon puff කියලා ගහපුවම මේක eBay එකේ lemon puff උත් විකුණන්න දාලා තියෙනවා. lemon puff කීයටද විකුණන්න දාලා තියෙන්නේ? මෙතන තියෙනවා lemon puff එක $19.99කට විකුණන්න දාලා තියෙනවා. $19.99යි කියන්නේ සාමාන්‍ය රුපියල් 4000ක්. ඒ ගානට මේක විකිනෙන්නේ නැහැ. කියන්න පැත්ත කියන්න බෑ. මොකද සාධාරණ ගණන් වලට මේක දාන්න ඕන. දැන් මෙයා දාලා තියෙනවා $9.99යි කියලා. ඒ කියන්නේ රුපියල් 2000යි. රුපියල් 2000යි කියන්නේ මේක අපිට ශ්‍රී ලංකන් පෝස්ට් එකෙන් යවන්න රුපියල් 1000ක් විතර යන්නේ. හරිද? එතකොට මේ පැකට් එකට රුපියල් 200ක් කියන්නකො 1200යි. රුපියල් 2000ට වික්කාම එතන රුපියල් 800ක් ලාභ තියෙනවා. ඇතිනේ lemon puff එකකින් රුපියල් 800ක්. ඊට වඩා බලාපොරොත්තු වෙන්න එපා. 800ක් හොඳටම ඇති lemon puff එකකින්. ඉතින් මේ විදිහට මේකේ තව ගොඩාක් ಜಾති තියෙනවා. කොහොම තියෙනවා? දැන් මේ සුපිරි කී එක දාලා තියෙන්නේ $18යි. $18 සාමාන්‍ය 3800ක් විතර මුදලා $18ක් කියලා කියන්නේ. ඒ ගානක් ටිකක් වැඩි. ඒක ඔයාලට සාධාරණ විදිහට බලලා මේක දාන්න පුළුවන්. හරිද? තවත් මේ eBay එක තුල විකුණන්න පුළුවන් ಜಾති තියෙනවා. දැන් බලන්න මේ පොල්ලෙලි කෑලි. මේ පොල්ලෙලි කෑලි විකුණන්න දාලා තියෙන කීයටද බලන්න eBay එක තුල. මේ පොල් මුඩුත් විකුණන්න දාලා තියෙනවා. පොල් මුඩු $9යි ගණන් වලට දාලා තියෙනවා. එතකොට දැන් පොල්ලෙලි වල අපි නිකන් උදාහරණයකට අරන් බලමු. දැන් මේ පොල්ලෙලි සෙට් එක කොච්චර මුදලක් වෙනවද කියලා බලමු eBay එක තුල. අපි මෙතනින් ග්‍රෑම් ගානක් දෙමු. ග්‍රෑම් 100. පොල්ලෙලි ග්‍රෑම් 100 5.99ට දාලා තියෙන්නේ. මේ 5.99ට දාපු එක නම් ඇත්තටම පාඩුයි. මොකද මේ පෝස්ට් ඔෆිස් එකෙන් මේක යවන්නත් රුපියල් 1000ක් විතර යනවා. ඒ නිසා මේක 5.99ට දාපු එක නම් මේ සෙලරට පාඩුයි. ඊට වඩා ගානක මේක දාන්න ඕන. මං කියන්නේ ඔයාලත් දැන් eBay එකේ මේ සෙලින් කරන්න ආවොත් එහෙම මේ අපේ මේ අයිටම් බාල්දු කරන්න එපා. ඒවට යම්කිසි මිලක් තියෙනවා නම් ඒ මිල අපි රැකගෙන ඉන්න ඕන. මොකද ඒ ඩිමාන්ඩ් එක බහින්න දෙන්න එපා. එක්කෙනේ $4 දැම්ම කියලා ඔයා $6ට දාන්න එපා. තව කෙනෙක් $5ට
දාන්න එහෙම කරන්න යන්න එපා. මේක අපි මාකට් එක අපි හදාගත්තු ඩිමාන්ඩ් එක අපි තියාගන්න ඕන. දැන් මේක බලමු. මේක බලමු ග්‍රෑම් 200 කීයටද විකුණන්න දාලා තියෙන්නේ කියලා. ග්‍රෑම් 200 විකුණන්න දාලා තියෙන්නේ 979ට. ඒකත් බලපුවම රුපියල් 2000ක් විතර වගේ මුදලකට තමයි මේ විකුණන්න දාලා තියෙන්නේ. එතකොට මේ පොල්ලෙලි කිලෝ එකක්ම ලංකාවේ රුපියල් 40යි. ලංකාවේ රුපියල් 40ට විකුණන එක තමයි මේ eBay එකේ රුපියල් 2000ට විකුණන්න පුළුවන්. ඉතින් අපි මේ ඩොලර් නෑ කී ඉඳලා හරියන්නේ නැහැ. මේක මේ ගෙදර ඉඳන් කරන්න පුළුවන් දෙයක්. මේක මේවා යවද්දි යවන්න තියෙන ශ්‍රී ලංකන් පෝස්ට් එකෙන්. තැපෑලෙන් මේවා යවන්න පුළුවන්. මේ හැම දෙයක් ගැන මම කියලා දීලා තියෙනවා මගේ මේ YouTube channel එකේ. YouTube hub කියලා ගිහිල්ලා YouTube එකේ search කරලා බලන්න මගේ මේ channel එකේ මම A to Z කියලා දීලා තියෙනවා මේක කොහොමද කරන්නේ කියන එක සම්බන්ධව. එතකොට කෙනෙක් කියනවා නම් මේකේ සල්ලි හොයන්න බෑ, සල්ලි withdrawal කරන්න බෑ අනම්මන. ඒවා තන්නේ කර බොරු. මොකද මම මේ ඔප්පු කරලා තමයි මේ කතා කරන්නේ. මොකද මම මෙතන මේ වීඩියෝ එකක් දාලා තියෙනවා කොහොමද සල්ලි withdrawal කරන්න කියලා. තවත් වීඩියෝ එකක් දාලා තියෙනවා කොහොමද සල්ලි withdrawal කරන්න කියලා. ඒක withdrawal කරලා මගේ bank account එකට අරගෙන bank account එකේ screenshot එකකුත් දාලා තමයි මම මේක පැහැදිලි කරලා දීලා තියෙන්නේ. එතකොට මෙතන eBay එකේ බඩු විකුණන එක ගැන සෑම විස්තරයක්ම මේ channel එකේ තියෙනවා. මේක ගිහිල්ලා මෙන්න මේ playlist කියන එකට ගියාම playlist එකේ තියෙනවා 2022 new update videos කියලා. ඒ set එක බලන්න. ඔයාට මේකෙන් අනිවාර්යයෙන්ම ගේමක් ගහගන්න පුළුවන්. හරිද? එහෙම බැරි කෙනෙක් ඉන්නවා නම් මගේ course එකට එන්න. මගේ course එකට ආවොත් එහෙම මම ඔයාව තනියම අරන් උගන්වන්නේ. තනි ළමයාව වෙනම අරන් උගන්වන්නේ. ඒතකොට ලංකාවේ කරන අනිත් eBay course වලට වඩා මගේ course එක වෙනස්. මොකද අනිත් course වල කරන්නේ ළමයි කීප දෙනෙක් එකට දාලා උගන්වන්නේ. මේක එහෙම නෑ. ඔයා course එකට ආවොත් class එකේ ඉන්නේ ඔයයි මමයි විතරයි. එතකොට ඔයාගේ lap එකේ තියෙන screen එක මගේ lap එකට share කරගෙනයි අපි වැඩ කරන්නේ. එතකොට මම මාස දෙකක් ක්ලාස් කරනවා. සතියකට එක දවස ගානේ මාස දෙකක් ක්ලාස් කරනවා. එතකොට මේ මාස දෙකක් කියන එක මේ මාස දෙකම නෙමෙයි. ඔයා මාස 3ක්ද 4ක්ද ඔයා වැඩ කරන විදිහට. මොකද උතන හේතුව තමයි මගේ ක්ලාස් එකට එන ළමයින්ට ක්ලාස් තියෙන්නේ ඒ ළමයාට ප්‍රී ටයිම් එකේ. එතකොට එයාට ප්‍රී වෙලාවක ප්‍රී දවස. ඉතින් Tamanට නිදහසේ ඉගෙන ගන්න පුළුවන්. කැමති අයට කෝස් එකට එන්න පුළුවන්. මම උඩ description එකේ phone number එක දාලා තියෙනවා. කැමති කෙනෙක් call කරලා join වෙන්න. කෝස් එකේ මුදල මගේ කෝස් එකේ මුදල රුපියල් 15000යි. ඉතින් 15000ට කරන්න පුළුවන් උපරිමේ කරනවා. මොකද අනිත් කෝස් වල 20000යි 25000යි අරගෙන ළමයි 10 දෙනා 15 දෙනා එකට දාලා උගන්වන්නේ. මගේ එහෙම නෙමෙයි. ඔයා බඩු විකුණන කම්ම මම ඔයාට උගන්වනවා. එතකොට මේකේ මේ මං කිව්වනේ ඔයාට food city එකට ගියොත් food city තියෙන භාණ්ඩ ඔක්කොම උනත් මේක විකුණන්න දාන්න පුළුවන් කියලා. ඒ දාන්න කලින් මේක තුල එකම බලන්න ඕන. ඒ කියන්නේ ඉගෙනගෙන මේක කරන්න මම ඇත්තටම කාරුණිකව ඉල්ලනවා. මේවා මේ දැකපු පළියට ගිහිල්ලා කරන්න හදන්න එපා. හරියට ඉගෙනගෙන කරන්න. හේතුව තමයි අපි මේක නොදැනුවත්ව දැන් මේ මෙහෙම ලිස්ටින් එකක් දාලා තියෙනවා දැක්කා කියලා මේක මේ හරිම ලේසි දෙයක් නෙමෙයි මේ ලිස්ටින් එකක් දාන එක. මේක හොඳට ඉගෙන ගන්න ඕන. ඉතින් ඒකයි මම කිව්වේ channel එකේ ඒවා A to Z එකේ ඉඳන් උගන්වලා තියෙනවා. account එකක් හදන්නේ කොහොමද? item එක list කරන්නේ කොහොමද? ලංකාවේ භාණ්ඩයක් පිටරට යවද්දි ශ්‍රී ලංකන් post එකේ ගණන් කොහොමද? ඒ කියන්නේ අපිට item එක යවන්න කලින් දැනගන්න පුළුවන් අපේ gram ගාන අනුව අපේ item එකේ අපිට කොච්චර shipping ගාස්තුවක් යනවද කියලා ශ්‍රී ලංකන් post website එකට ගියාම ඒවා කොහොමද කරන්නේ? මේ සේරම විස්තර මේ channel එකෙත් තියෙනවා. මම කියන්නේ කරන්නම අමාරු channel එකෙන් ඉගෙන ගන්න අමාරු නම් විතරක් course එකට එන්න. course එකට ආවොත් අනිවාර්යෙන් selling කරනකම් ඔයාවට උගන්වනවාමයි. මේක ඇතුලේ තව විකුණන්න පුළුවන් මේ මම කියන්නේ පිටකොටුවේ තියෙන භාණ්ඩත් මේක විකුණන්න පුළුවන්. හැබැයි මේ branded item වගේ දේවල් මේක විකුණන්න බෑ. මම ඒකයි මේක ඉගෙනගෙන කරන්න කිව්වේ. දැන් පිටකොටුවේ watch තියෙනවානේ විකුණන්නේ. watch වල තියෙනවා brand name එක. ඒ කියන්නේ ඒවා replica. දැන් Nike කියන brand එක තියෙනවා. ඒක ඇවිල්ලා original එක නෙමෙයි. හැබැයි Nike කියලා වගේ branded ඒවා මේ විකුණන්න බෑ. branded ඒවා විකුණන ක්‍රම තියෙනවා. පාවිච්චි කරපුවා විදිහට වගේ විකුණන්න පුළුවන්. ඒ කියන්නේ මේක ඇතුලේ පාවිච්චි කරපු අයටමුත් විකුණන්න පුළුවන්. ඊට අමතරව මේකේ තව තියෙන ඕන දෙයක්. මෙතන මෙයා මේ ඔයා ගිහින් බලන්න මෙතන මේ shop by category කියන එක උඩ ක්ලික් කරපුවාම මේකේ යටතේ තියෙනවා මේ fashion යටතේ තියෙනවා women's men's jewelry shoes. එතකොට තව තියෙනවා මේ baby item. එතකොට pen drive මේ ඕන එකක් මේක ඇතුලේ විකුණන්න පුළුවන්. ඔයාට තියෙන්නේ ඔයාට උනන්දුව තියෙනවා නම් ඔයාට මේක අනිවාර්යෙන් කරන්න පුළුවන්. හැබැයි නිකන් උඩින් පල්ලෙන් කරන්න මේකට එන්න එපා. දැන් තව දෙයක් කියන්න ඕන. මේකට ආවට පස්සේ ගොඩක් අයගේ ඔළුවේ තියෙන්නේ මේකේ මේ සස්පෙන්ඩ් වෙනවා කියලා දෙයක් සිද්ධ වෙනවා. ඉතින් eBay account සස්පෙන්ඩ් වෙනවා කියන එක සාමාන්‍ය දෙයක්. සස්පෙන්ඩ් වුණොත් ආයෙ හදන්න ඕන. දැන් මගේ ක්ලාස් එකට ආවොත් එහෙම ඔයාව සස්පෙන්ඩ් වෙන්න දෙන්නේ නැහැ මම. දෙන්නේ නැහැ කියන්නේ ඒක හරියටම වෙන්න දෙන්නේ නැහැම කියන්න බෑ. බැරි වෙලාවක් වුණොත් එහෙම මම ඔයාට ડોකියුමන්ට් හදලා ඉවරලා ඔයාට ආයෙ account එක අනිවාර්යෙන් හදලා දෙනවා. සස්පෙන්ඩ් වුණොත් එහෙම. ඔයාට අලුතින් ડોකියුමන්ට් හදලා හරි මම ඔයාව කොහොම හරි මේක ඇතුලේ සෙලර් කෙනෙක් කරනවාමයි. හරි. එතකොට දැන් මේ පෝස්ට් ඔෆිස් වලට යන්නයි මේ
ඩිරෙක්ට් ෂිපින් කරන්න අමාරුයි කියලා හිතන කෙනෙක් ඉන්නවා නම් ඔයාට පුළුවන් මෙතන මේ තියෙනවා එයාටත් ඔප්ෂන් එකක් AliExpress කියලා. මේ AliExpress එකේ තියෙන මෙතන අපිට eBay එකේ විකුණන්න පුළුවන්. ඒකට කියන්නේ drop shipping කරනවා කියලා. ඒක drop shipping ඒක වෙනයි. ඒක කරන හැටිත් මගේ channel එකේ මම උගන්වලා තියෙනවා. ඒතකොට මේ AliExpress එකෙත් නැති භාණ්ඩයක් නැහැ. AliExpress එකේ ඕන තරම් භාණ්ඩ තියෙනවා. මම මේ පෙන්නන්නේ කැටගරි AliExpress එකේ තියෙන. මේවා ඕන එකක් ගිහිල්ලා විකුණන්න දාන්න පුළුවන් කිව්වට හැම එකම දාන්න බෑ. මෙතනත් branded item මේවා බෑ. මෙතන මේ AliExpress එකෙන් බඩු විකුණනවා නම් මේ sellers ලගෙන් අවසර ගන්න ඕන. ඒකට පිළිවෙලක් තියෙනවා. මම මේකයි කියන්නේ ඉගෙන ගන්න නැතුව කරන්න යන්න එපා. මොකද නඩුවක් වුණත් වැටෙන්න පුළුවන් AliExpress එකේ භාණ්ඩ sellers ලගෙන් අවසර නැතුව විකුණන්න ගිහිල්ලා. හරිද? මොකද ඒකයි කිව්වේ channel එකේ වීඩියෝ බලලා හරියට අවබෝධ කරගන්න. එහෙම නැත්නම් course එකට එන්න. ඒතකොට තව අයට ප්‍රශ්න එනවා. දැන් මම මේ කොච්චර කිව්වත් සමහරුන්ට ප්‍රශ්න එනවා. මේකෙන් සල්ලි හොයන්න බැරුව ඇති. මේ online job එක ගන්න බොරුවන්නේ. අනේ නෑ මේකෙන් සල්ලි හොයන කට්ටිය ඕන තරම් ඉන්නවා. ඔයා අපේ මේ තියෙනවා group එකක් YouTube Hub කියලා FB එකේ. යන්නේ YouTube Hub කියන group එකට ගිහින් බලන්න. දැන් මේ ළමේ කොයිප් එකක් තමයි එවලා තියෙන්නේ මේ. මෙතන ඊළඟ එකෙත් එවලා තියෙනවා. මෙයත් මේ ගානක් වෙලා මෙයා එවලා තියෙනවා මහ ලොකු ගානක් නන් නෙමෙයි. ඒත් YouTube Hub එකේ පිහිටෙන් තමයි මේ විදිහට බලලා කරගත්තේ. ගොඩක් සතුටුයි. හරිද? එයාත් එහෙම දාලා තියෙනවා. ඒතකොට තව කෙනෙක් දාලා තියෙනවා එයාත් දාලා තියෙනවා මහ ලොකු ගානක් නන් නෙමෙයි. ගොඩක් ස්තුතියි YouTube Hub සිතජ තරින්ද කියලා. සිතජ තරින්ද කියන්නේ මට ඔයාට group එකට join වෙන්න පුළුවන්. YouTube Hub කියලා search කරන්න. ගිහිල්ලා මේ Facebook එකේ එතකොට එනවා මෙහෙම group එකට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඒකේ ළමයි දාලා තියෙනවා එක එක්කිනාට ආපු ප්‍රශ්න දාලා තියෙනවා. එයාලා ඒවා විසඳ ගන්නවා මේක ඇතුලේ. drop එතකොට මේ වගේ ගොඩක් දේවල් මේක ඇතුලේ ගිහින් ඔයාලට බලා ගන්න පුළුවන්. මේ කතා කරන මම තමයි මේ ඉන්නේ සිතජ තරින්ද මදුෂාන් කියන්නේ. මොකද නැත්තම් මම මේ කියවනවා කවුද කියලාවත් දන්නේ නැහැනේ. ඒ නිසා ඒක පෙන්නුවේ. මෙතන තව මේක ගිහින් බලන්න. ඔයාලට පුළුවන් එතකොට අවබෝධයක් ගන්න. මේ ගැන මොකුත්ම දන්නේ නැත්නම් channel එකේ ගිහිල්ලා මෙන්න මේ පළවෙනි වීඩියෝ එක බලන්න. උඩම තියෙනවා වීඩියෝ එකක් channel එකේ eBay after new updates 2021 කියලා. මෙතනින් ඔයාලට ලොකු දැනුමක් ගන්න පුළුවන් මේ වීඩියෝ එක තුලින්. හරි දැන් මම මේ පෙන්නපු දේවල් වලට වඩා ගොඩාක් දේවල් තව eBay එක තුල තියෙනවා. ඔයාගේ අවට වටපිටාව ඔයා දකින්න ලැබෙන ඕන දෙයක් මේක ගෙනල්ලා සර්ච් කරලා බලන්න. මෙතන කොකනට් ෂෙල් කියලා ටයිප් කරලා බලමු. මේ පොල් කටුත් මේක විකුණන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ගාලා විසි කරන පොල් කට්ට. මේ ඔයාලට බලා ගන්න පුළුවන් කොච්චර විකිනලා තියෙනවද ඒවත් මේක ඇතුලේ ගිහින් බලා ගන්න පුළුවන්. මේ පොල් කටු නිකම්ම විකුණන්න දාලා තියෙන්නේ ඩොලර් 8යි ඩොලර් 7යි. ඉතින් ඇයි ඔයාට බැරි? ඔයාට තියෙන්න ඕන මේක තුල උත්සාහය. මේක කරනවා නම් අනිවාර්යෙන් මේ ලැප් එකක් හරි කම්පියුටර් එකක් කරේ නම් අනිවාර්යෙන්ම තියෙන්න ඕන. මේ තව තියෙනවා මෙන්න මේ දවස්වල ජනප්‍රිය eBay එක ඇතුලේ මෙන්න මේ නිල් කටරොඩු. නිල් කටරොඩුත් හොඳට විකිනෙනවා. පූවක් නිල් කටරොඩු. අනිත් එක තමයි ආර්ට්. චිත්‍ර අඳින්න පුළුවන් අය ඉන්නවා නම් එයාලගේ ආර්ට් උනත් විකුණන්න පුළුවන්. දැන් බලන්න මේ ආර්ට් එක ඩොලර් 30කට විකුණන්න දාලා තියෙන්නේ. රුපියල් 6000කට සාමාන්‍ය බැලුවොත් රුපියල් 6000ක වගේ මුදලකට තමයි මේක මේ විකුණන්න දාලා තියෙන්නේ. මේ විදිහට ඕන තරම් මේකේ තියෙනවා. තමන්ගේ හැකියාව අනුව තමන් මොකක් හරි නිෂ්පාදනයක් කරනවා නම් මොනවා හරි රෙදි මහනවා නම් මේ ඕන එකක් මේ eBay එකේ විකුණන්න පුළුවන්. ඇයි අපි මේ සම්පත් තියාගෙන අපි ඇයි මේ වගේ ප්‍රයෝජන ගන්න නැත්තේ? ඉතින් මේවා කරන්න බලන්න ගෙදර ඉඳන් ඕන කෙනෙකුට මේක කරන්නත් පුළුවන්. පෝස්ට් ඔෆිස් එකට යන එක විතරයි මහ දෙයකට තියෙන්නේ. ඒ පෝස්ට් ඔෆිස් එකට ගිහලා ඒවා පැක් කරන්නේ කොහොමද මේ ඔක්කොම මම ඔයාලට උගන්වනවා කෝස් එකටවත් උගන්වනවා channel එකේ තියෙනවා. ඉතින් හරි මේ ටික තමයි කියන්න අවශ්‍යතාවය තිබ්බේ. හැමෝටම ජය වේවා.